වෙනදා වගේම ලස්සන දවසක් වේවා ඔයාලා හැමෝටම. දැන් නම් දවල් 1ට විතර මේ වෙනකන් තිබ්බ වැඩ ඔක්කොම ඉවර කරලා දැන් මං හදන්නේ හෙයා මාස්ක් එකක් දාගන්න. ඒකත් දාගෙන මං ඉතුරු වැඩ ටිකත් ඉවර කරගෙන නාගෙන ගෙට ආවා. දැන් ඉතින් සැහැල්ලු ඇඳුමක් දාගෙන බුදුන් වදින්න තමා මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ටික වෙලාවක් ගාථා කියලා භාවනා කරලා යශෝදරා මාතාවත් වන්දනාමාන කරගත්තා. ඉතින් මගේ ගණ දෙවියොත් වන්දනාමාන කරගෙන මං පොඩ්ඩක් එළියට ආවා. මේ වගේ වෙලාවට මං හරිම ආසයි තනියම මෙහෙම රැට එළිය බලාගෙන ඉන්න. ආයෙ මැතුළට එද්දී මෙයා මොකද්ද ලොකු සෙල්ලමක්. මොකක් හරි ඉවක් දැනිලා මේ පුටුවේ ඉඳන් ජනේලෙට පයින්න තමයි හදන්නේ. දන්නවද මං ආසම මේ මොහොත විඳින්න. හෙට කියන දවසට වඩා මේ ලැබෙන මොහොත හරි ලස්සනට විඳින්න මං හරි ආසයි. මහ ලොකු දේවල් ඕනේ. පුංචි දේත් මට ඇති. කුරුමානම වැරදිලා දුක හිතිලා. මං හරි ආස දෙයක් තමයි සත්තු එක්ක කතා කරන්න. එයාලට කතා කරන්න බෑ තමයි. ඒ වුණාට අපි මොන හරි කියනකොට එයාලා ඒක මුළු ඇඟෙන්ම පෙන්නුම් කරනවා. මෙයා නම් අරයා වගේ නෙවෙයි හරිම අහිංසකයි. අරයා ටිකක් මේ නපුරු නෙවෙයි එහෙම නෑ. එයා ටිකක් අර අල්ලනකොට එහෙම හපනවා. මෙයා නම් කොච්චර රිදුනත් නැට්ට පෑගුණත් හපන්නේ. පුදුම තරම් අහිංසකයි. ඉතින් ඕම් බලන්නකො එළියට යනකොට තව එක්කෙනෙක් මේ බලාගෙන ඉන්නවා බඩගිනි වෙලා. මෙයා මෙහෙ එක්කෙනෙක් නෙවෙයි. ඒ උනාට රැට වෙලාවකට එනවා බඩගිනි වුණාම වෙන්න. කෑම තමයි ඉල්ලන්නේ අඟර දඟර දදා. ඒකයි මං කිව්වේ යාලට කතා කරන්න බැරි වුණාට මුළු ඇඟෙන් මේ හැඟීම් පෙන්නනවා. ඉතින් හැම මිනිස්සෙක්ම ඒ අහිංසක හැඟීම් තේරුම් ගන්න පුළුවන් තරම් කාරුණික නම් මේ ලෝකෙ කොච්චර ලස්සනයිද නේද? එයාටත් කන්න දීලා මාත් කෙසෙල් ගෙඩියකුත් කාලා දැන් ආවේ මෙන්න මෙයාට සෙල්ලම් කරන්න දෙන්න. එයාටත් ඇති තරම් නටන්න දීලා එයත් එක්ක ටිකක් වෙලා හිටියා. එයත් අම්මා හිමුණු පුංචි පැටියෙක්. ඔන්න ඉතින් මේ ලස්සන රාත්‍රියේ පොදවැස්සකුත් යනවා. ඒ හින්දාම මං එළියට ඇවිල්ලා පුටුවක ඉඳගෙන චුට්ටක් වෙලා හිටියා. ඒ වෙලේම හස්බන්ඩ් කිව්වා තේ එකක් බොමුද කියලා. ඉතින් මම හා කියලා මටත් තේ එක වමනාවක් මේ වැහි වෙලාවේ තිබ්බ හින්දා මාත් ඉතින් ආවා තේ එකක් හදන්න. නෙස්කැෆේ නම් එක පැකට් එකයි තිබ්බේ. ඒ හින්දා සුදු පිටිත් දාලා සුදු කිරි පිටිත් දාලා අපි දෙන්නට තේ දෙකක් හදාගත්තා. වෙන්නේ මේ පොද වැස්සේ පේස් පැක් එකක් දාන්න. ඉතින් මං ඔයාට දෙයක් කියන්න. ඔයා වෙනුවෙන් දේවල් කරන්න කොයිම වෙලාවකවත් පසුබට වෙන්න එපා. තමන්ගේ රූපයේ ශරීරයේ වෙනුවෙන් මේ වගේ පුංචි දෙයක් අඩුම සතියකට දෙපාරක්වත් කරන්න පුරුද්දක් කරගන්න. ඉතින් මේ වගේ දේවල් කරන්න ඔයාගේ වයස පාට එහෙම නැත්තම් ගැහැණුද පිරිමිද දුප්පත්ද පෝසත්ද බැඳලාද නැද්ද මේ දේවල් කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ.
මොකද තමන්ගේ මානසික සතුට වෙනුවෙන් සහ තමන්ව ලස්සනට පිළිවෙලකට තියාගන්න එක තමන්ගේ වගකීමක් නිසා. ඉතින් තව කෙනෙක් කියන්න පුළුවන් මොකටද මේ මැරෙන ටිකට ඔය වගේ දේවල් කියලා කියන්න පුළුවන්. එතකොට මේ මැරෙන ටිකට අපි කන්නේ බොන්නේ නැතුව ඉන්නවද මැරෙනවා කියලා, සල්ලි හම්බ කරන්නේ නැතුව ඉන්නවද මැරෙනවා කියලා නෑනේ. ඉතින් ඇයි අපි මේ දේවල් නොකර ඉන්නේ? අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ තව කෙනෙක්ට අයහපතක් වෙන්නේ නැත්තම් අපි මේ දේවල් නොකර ඉන්න ඕනේ. ඒක මං හිතන විදිහ. අනික තමා තමන් තමන්ට දෙන වටිනාකම අනුවයි තව කෙනෙක්ගෙන් ඔයාට වටිනාකමක් ලැබෙන්නේ. හිතන්නකෝ ඔයා පුල් පේෂල් එකක් සැලුන් එකකින් හරි ගෙදරින් හරි දාපු දවසට ඔයාට අමුතුම එනර්ජි එකක් එනවා නේද? නැත්තම් අඩුපාඩු ගොඩක් තිබිලා ඒ ඔක්කොම ගත්ත දවසට, shopping කරපු දවසට, නැත්තම් ඔයා ආස දෙයක් කාපු දවසට, ඔයා ආස දෙයක් කරපු දවසට ඔයාට අමුතුම ෆීලින් එකක් එනවා නේද? ඉතින් ඒ වගේ දේවල් වලින් වෙන්නේ ඔයා ඔයාවම රීෆ්‍රෙෂ් කරන එක, මොටිවේට් කරන එක. අනික මේ කිසිම දෙයකට වයස කියන දේ බාධාවක් කරගන්න එපා. තව කෙනෙක්ගේ වචන කියන දේවලුත් බාධාවක් කරගන්න එපා. කිසිම දෙයකට ඔයා ගැන හිතන එක නම් නතර කරගන්න එපා. තව කෙනෙක්ට අයහපතක් නොවන ඕනම දෙයක් තමන් වෙනුවෙන් කරන්න. ඒක පුරුද්දක් කරගන්න. ඉතින් මේ දේවල් විතරක් නෙවෙයි. ආගම දහමට ලැබී යහපත් විදිහට ජීවත් වෙන, තමන්ගේ ජීවිතේ පිළිවෙලක් කරගෙන, ආදරණීයන්ගේ ජීවිතත් පිළිවෙල කරන, ලස්සන හිත් තියෙන මිනිස්සුන්ට පමා වෙලා හරි වසන්තේ එනවමයි. ඉවසන් ඉන්න. ඔන්න කතාවෙන් කතාව ඒ වැඩ ටික ඉවර වෙනකොට නිදියන වෙලාවත් ලං වෙනවා. ඉතින් තව දෙයක් කියන්න අමතකුණානේ. හැම දවසකම අවසානයේ ලියන්න බැරි වුණත් කියන්න මේ ජීවිතේ මට ලබා දුන්නු හැම දෙයකටමත්, ලබා දෙන හැම දෙයකටමත්, හැම සතුටකටමත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි කියලා. ඉතින් ගිහින් එන්න. ආයෙත් ලස්සන දවසක හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සතුටින්ම ඉන්න ලැබේවා. හැමදාමත් hina වෙලා. ගිහින් එන්න.